කොහොමද ඉතින් ඔයාලට? ඔන්න සාරි හදනවාට ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන අදත් මම ආවේ. ඉතින් දකුණට පොට දානකොට කොයි විදිහට ඩිසයින් එක එන්නේ කියලායි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න මේ ඔයාගම දැන ආර්ට් සර්කල්. හරි මම මේක ඔයාලට කොලයක ඇඳලා පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔයාලට ගොඩක් හොඳට තේරෙයි කියලා මම හිතනවා. ඉතින් මම මෙතනදී සාමාන්‍ය විදිහට සාරියේ දිග තමයි මම මේ කොටුවක් විදිහට අඳින්නේ. පහලට සාරියේ පළල. එතකොට සාරියේ දිග අපි ගොඩක් කරලා ගන්නේ අර 6නේ. ඉතින් පහමාර ගන්න ඇත් ඉන්නවා. ඒ කොහොම වුණත් මේ දිග අතර තියෙන්නේ සාරියේ දිග. මේ වගේම 45 හෝ 47 පළල සාරිනේ අපි ගන්න. ඉතින් පහලට 47 ඉන්චස් විතර තමයි තියෙන්නේ. එතකොට මම මේ පළවෙනි කොටුවෙන් ඇඳලා තියෙන්නේ අපි සාමාන්‍ය විදියට ගොඩක් කරාට අඳින වම් අත පැත්තට පොට දානකොට එන ඩිසයින් එක කරන විදිහ. එතකොට අපි සාරියේ දකුණු අත පැත්තෙන් තියෙන හරිය තමයි පල්ලුවට ගන්නෙ. වම් අත පැත්තෙන් තියෙන කොටස තමයි සාරියේ පොටට එන්නේ. යාර 6 තමයි මම මේ කොටු ඇතුලේ වෙන් කරලා තියෙන්නේ. එතකොට පළවෙනි යාර දෙක පොට එන පැත්තෙන් පළවෙනි යාර දෙකේ යාර දෙක පටන් ගන්න තැනින් තමයි ඩිසයින් එක එන්න ඕන. ඒ පපු හරියට. එතකොට වම් අත පැත්තට තමයි පොට එන්නේ. සාරියේ දකුණු අත පැත්තේ තමයි ඩිසයින් එක එන්නේ පල්ලුවට. ඒකෙම දකුණු අතට පොට දානකොට අපි කරන්න ඕන ඒ ඩිසයින් එක අනිත් පැත්තට අදින එක. ඒ කියන්නේ පල්ලුවේ ඩිසයින් එක එන්නේ අපි වම් අත පැත්තට. සාරියේ වම් අත පැත්තේ තියෙන කොටසට තමයි පල්ලුවට ඩිසයින් එක එන්නේ. ඒකට දකුණු අත තියෙන පැත්තට තමයි සාරියේ පොට එන්නේ. එතකොට එතනින් දකුණු අත පැත්තේ යාර දෙකක් අරගෙන යාර දෙක පටන් ගන්න තැනින් තමයි ඉස්සරහා පපුව හරියට ඩිසයින් එක එන්න ඕන. ඉතින් මම හිතනවා මෙහෙම ඔයාලා සාමාන්‍යයෙන් වම් අත පැත්තට ඩිසයින් එක දානකොට දන්නවනේ කොහොමද දාන්නේ කියලා. එතකොට ඒ සාරියම ඔයාලට මේ විදිහට මාක් කරගෙන හරි කරන්න පුළුවන්. ඔයාලට මේක හරියට පැහැදිලි නෑ වගේ නම් ඔයාලට සාරිය පොඩක් ඇඳලා බලන්න පුළුවන් දකුණු අත පැත්තට පොට දාලා. එතකොට මේ ඔයාලට මම මේ කියන දේ පැහැදිලි තේරෙනවා. ඉතින් සාරියේ සම්පූර්ණ පොට දිගටම පොට ඩිසයින් එක දානවා නම් යාර දෙකක් සම්පූර්ණම ඩිසයින් එක දැම්මම හරි. ඒ වගේම මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා නෙරියට ඩිසයින් එක දාන විදිහ. ඉතින් පළවෙනි පළුවට එන යාරේ පොටට එන යාර දෙකයි අතරමැද කොටස තමයි නෙරියට එන්නේ. ඉතින් නෙරියට ඩිසයින් එක දාන විදිහ මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම පේන්ට් කරන විදිහ ඒ වගේම ගොඩක් විස්තරේ කියලා තියෙන ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම තම වගේ වීඩියෝස් තියෙනවා මේ පේන්ට් කියන සාරි මැටීරියල්ස් තෝරගන්න විදිහ. ඒ වගේම මුල් පියවර ටික ඔය හැමදේම අනිත් වීඩියෝස් වල තියෙනවා. ඉතින් ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එකෙන් බලන්න. එතකොට ඔයාලට තනියම සාරියක් හදාගන්න පුළුවන්. දැන් අපි බලමු සාරියක් මම හදපු එකක් කොහොමද දැන් දකුණට පොට දාපුම තියෙන්නේ කියලා. ඉතින් මම මේක හදලා තියෙන පේන්ට් කරලා නෙමෙයි. මේක මේ එම්බ්‍රොයිඩරි ෆ්ලවර්ස් ටිකක් අලවලා හදපු වර්ක් කරපු එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සාරියේ වම් අත පැත්තේ තමයි පල්ලුව තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා මෙතන ඩමි එකේ අඳලා තියෙන සාරියත් ඒකේ වමට තමයි පොට දාලා තියෙන්නේ. එතකොට පල්ලුව එන්නේ දකුණු අත පැත්තට. දැන් මෙතනදී මම මේ අපි හදන සාරියේදී වමට එන්නේ පල්ලුව. දකුණු අත පැත්තට තමයි පොට ඩිසයින් එක එන්නේ. මම මෙතන පොට සම්පූර්ණම ඩිසයින් එක දාලා තියෙනවා යාර දෙකක්. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව සම්පූර්ණ පොටටම ඩිසයින් එක දානවද නැත්නම් ඉස්සරහා මේ පපුව හරියට විතරක් ඩිසයින් එක දානවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකෙදී ඔයාලට සම්පූර්ණ ඩිසයින් එක දානවනම් යාර දෙක සම්පූර්ණව දාන්න පුළුවන්. නැත්නම් යාර දෙක පටන් ගන්න තැන ඉස්සරහා පපුව හරියට ඩිසයින් එක විතරක් දාන්නත් පුළුවන්. ඔයාලගේ ඩිසයින් එකට ගැලපෙන විදිහට ඒක තීරණය කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි දකුණට පොට දානකොට එන්නේ. එතකොට මෙතනදී මම මේ දිග හරින්නේ වමට පොට දානකොට ඩිසයින් එක තියෙන විදිහ. මේ සාරිය කපලා තියෙන කැවිලා තියෙන තැනින් බෝඩරේ තමයි මේ තියෙන්නේ. මේ දකුණු අත පැත්ත තමයි මේකේ තියෙන්නේ. එතකොට පල්ලුවට දකුණු අත පැත්තට එනකොට ඒ කෙලින්ම ඉස්සරහා පැත්තෙන්ම තමයි උඩට යාර දෙකක් තියෙන හරියෙන් තමයි පොටට ඩිසයින් එක එන්නේ. ඔයාලට මේක පැහැදිලිව තේරෙනවද කියලා මම හිතනවා. ඔයාලා ගොඩක් වෙලාවට මම ප්‍රශ්නයක් අහන්නෙත් මේ ඩිසයින් එක දාන තැන යාර දෙකක් පටන් ගන්න තැනින් තමයි. කියන්නේ යාර දෙකක් අතහරිනවනේ. ඒ යාර දෙක අතහැරලා ඉතිරි කොටස නෙමෙයි අපි ඩිසයින් එක අඳින්න ඕන පපුව හරියට එද්දී. ඒ යාර දෙක ඇතුලේ
යාර දෙක සම්පූර්ණ ගත්තම ඒ යාර දෙක ඇතුළත තමයි ඉතුරු මේ සාරිය මැද කොටසට එන කොටසෙන් තමයි ඩිසයින් එක පටන් ගන්නෙ මේ පපුව හරියට එනකොට. ඒක ඔයාලට මේ විදිහට කරටට පොඩ්ඩක් දාගෙන බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට පොට දෙපැත්තට තමයි එන්න ඕන. දකුණු අත පැත්තට ඩිසයින් එක දානකොට වම් අත පැත්තට ඩිසයින් එක දානකොට. මේක දකුණු අත පැත්තට ඩිසයින් එක දාද්දිත් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සරහට විතරක් ඩිසයින් එක දාන්නම්. මේ විදිහටම තමයි මේකේ මේ සාරියේ පේන්ට් කරන පැත්ත විතරයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක මේ හොඳ පිටත් බලලා හරි විදිහට පැත්ත ගන්න. ඉතින් මේකේ ඩිසයින් දාලා නැති නිසා අපිට ඕන පැත්තකට හරවලා ගන්න පුළුවන්. ඒක නිසා මේ ඉස්සරහා මේ සාරිය හොඳ පිට බලලා වම් අත පැත්තට ඩිසයින් එකයි දකුණු අත පැත්තට ඩිසයින් එකයි දාලා බලලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සාරි පොටේ ඉස්සරහා දැන් අපි පොටට ඩිසයින් එක දානවනේ. ඒ පැත්තෙම තමයි පල්ලුවට ඩිසයින් එක දාන්න ඕන. පල්ලුවට උඩටම ඩිසයින් එක දාන්න එපා කියලා මම කියලා තියෙනවා. ඉතින් ඒකට හේතුව නෙරිය කොටසට අහු වෙන නිසා. ඉතින් නෙරිය ඩිසයින් එක දානකොට මේ විදිහටම කන පිට ඩිසයින් එක දාන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ බලන්න ඔයාලට නෙරිය ඩිසයින් එක දාන්න විදිහ ඒකට තේරෙනවා. ඉතින් ඒ වගේම අනිත් වීඩියෝස් ටිකත් බලන්න. ඔයාලට පේන්ට් ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පේන්ට් ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා. බ්‍රෂ් පේන්ට් වලට ගන්න බ්‍රෂ් ගැනත් එකේ තියෙනවා. ඒ වගේම සාරියක් මුල් පියවර ටික හොඳ පිට හොයාගන්නේ කොහොමද? පළවෙනි පල්ලුවට කොච්චර ප්‍රමාණයක් දෙන්නේ? ඔය හැමදේම මගේ වීඩියෝස් වල තියෙනවා. ඒ වගේම ස්ටෙන්සිල් එක පාවිච්චි කරන විදිය, ස්ටෙන්සිල් එකකින් පේන්ට් කරන විදිය, ඒ වගේම ඔයාලට තනියම ස්ටෙන්සිල් එක හදාගන්න විදියත් මම කියලා දීලා තියෙනවා. ඉතින් මම ඔයාලට ප්ලේලිස්ට් එකක්ම දීලා තිනවා. ඒ ප්ලේලිස්ට් එකෙන් බලන්න වීඩියෝස් ටික ස්කිප් කරන්නේ නැතුව බලන්න. එතකොට ඔයාලට ඔය අහන ප්‍රශ්න ගැටලු වෙන්නේ නැහැ. මම හැමදේම ඔයාලට පැහැදිලිව කියලා දීලා තියෙනවා. ස්කිප් කරාම තමයි ඔය මගේ හැරෙන්නේ. ඉතින් මේ තියෙන අවුට්පුට් එක ඔයාලට බලන්න පුළුවන්. මෙතනදී මම රැලි තියලා තමයි මේකේ පොට හදලා තියෙන්නේ. ඉතින් පොට දෙපැත්තට තමයි දැන් මේක තියෙන්නේ. ඔයාලට ඩමීකට අඳලා දෙන්න සාරි එකේ මේකේ වෙනස බලන්න. එකම විදිහටම පැත්ත විතරයි වෙනස් වෙන්නේ පේන්ට් කරන්න ඕන. ඉතින් මේක ලොකු දෙයක් නැහැ, පුංචි දෙයක් තියෙන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් වමට පොට දානකොට ඩිසයින් එක එන්න ඕන පැත්ත දාන්නවනම් මේක ඇත්තටම මේ ඒකම අනිත් පැත්ත කරන්න තියෙන්නේ. වෙන මහ ලොකු දෙයක් නැහැ මේකේ. ඉතින් ඔයාලට සම්පූර්ණ පොට දිගටම ඩිසයින් එක දාන්නත් පුළුවන්. ඉස්සරහට විතරක් ඩිසයින් එක දාන්නත් පුළුවන්. ඉතින් මගේ අනිත් වීඩියෝස් ටිකත් බලලා ඔයාලට ඒ විදිහට සාරි හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා අහලා තියෙනවා සාරියකට පේන්ට් කරන්නේ කොහොමද කියලා. මේ කැන්ඩියන් එකක්නේ. ඉතින් සාරියකට පේන්ට් කරනකොට එක පැත්තකට විතරක් පේන්ට් කරලා ගන්නත් පුළුවන්. තව ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මුළු සාරියෙන් පේන්ට් කරොත් එහෙම පේන්ට් කරලා ගන්නත් පුළුවන්. එතකොට කැන්ඩියන් එකටයි සාරියට දෙකටම අදින්න ගන්නත් පුළුවන්. ඉතින් ඒකට ගැලපෙන ඩිසයින් එකක් තෝරගන්න ඕනේ. සමහර ඩිසයින් එහෙම මුළු සාරියෙන් පේන්ට් කරන්න බෑ. ඒ කියන්නේ සාරියටයි කැන්ඩියන් එකටයි දෙකටම අදින්න පුළුවන් වෙන පේන්ට් කරන්න අමාරුයි. ඉතින් ඒක ඩිසයින් එක අනුව තමයි ඒක අපි තීරණයකට මේ එන්න ඕන මේක දෙකටම හදනවද නැද්ද කියන එක. ඉතින් මෙතනදී ඔයාලට පේනවා සාරිය පොට තියෙන විදිය. පොට දකුණට තියෙන එකක් තියෙනවා, වමට තියෙන එකක් තියෙනවා. ඉතින් ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් නෙරියට ඩිසයින් එක දානකොටත් මේ වගේම මැද කොටසට විතරයි දාන්න තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි දකුණට පොට දානකොට ඩිසයින් එක දාන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විතර දාන්න. ඒ වගේම ඔයාලට ඉස්සරහට දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු කමෙන්ට් එකක් විතර දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මේ තමයි මේ ස්ටුඩියෝ එකෙන් කරන අන්තිම වීඩියෝ එක. කොහොම වුණත් ඔයාලට දිගටම වීඩියෝස් මම අරගෙන එනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න ආර්ට් සර්කලෙත් එක්ක වීඩියෝ සම්පූර්ණ බලන්න හැමෝටම ගොඩක් ස්තුතියි. මම ගිහින් එන්න. බයි.